සුබ දවසක් වේවා මගේ යාළුවෝ සියලු දෙනාටම. ඉතින් ඔන්න අදත් brand new episode එකක් කරගෙන ඔයාලත් එක්ක share කරගන්න එකතු වෙන්නේ. ඉතින් ඔයාගේ බයිසිකලේ පදිද්දී ඔයාගේ බයිසිකලේ මිස් කරනවද? ඒ වගේම ටිකක් රේස් කරලා ගිහිල්ලා ඉවරලා බයිසිකලේ නවතිනවද? එහෙනම් අනිවාර්යෙන් ඔයාගේ බයිසිකලේ oil tank එකේ filter එක සුද්ධ කරගන්න. ඉතින් oil tank එකේ filter එක block වුණාම මෙන්න මේ ප්‍රශ්න එනවා. ඉතින් මේක FZ bike එකක filter එකක් තමයි මම සුද්ධ කරන්නේ. ඒක කරන්නේ කොහොමද කියන එක අද වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ ඇන හතර ඉවත් කරගන්න. ඇන හතර ඉවත් කරගෙන ඉවරලා ඔයාට පුළුවන් වෙනවා මේ ෆිල්ටර් එක එළියට ගන්න. ඉතින් මට ඔයාලට දෙයක් කියන්න අමතක වුණා. ඔයා මේ ඇන හතර ගලවලා ෆිල්ටර් එක එළියට ගන්න කලින් ඔයාගේ ටැංකියේ තියෙන තෙල් ටික ඉවත් කරගන්න. නැත්නම් ඔයාට ලොකු කරදරයක වැටෙන්න වෙනවා. මොකද මෙතන ගැලවුවෙන් පස්සේ තෙල් ෆුල් ටැංක් කරලා තියෙනවා නම් අපතේ යෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් හැමීට පරිස්සමෙන් ඔයාගේ මේ ෆිල්ටර් එක එළියට ගන්න. ඔන්න ඉතින් අපි දැන් ෆිල්ටර් එක ගලවගත්තනේ. ෆිල්ටර් එක ගලවගත්තන් පස්සේ මෙන්න මේ රබර් වොෂර් එක මෙතනට ඇලිලා තියෙනවා. ඉතින් මේ රබර් වොෂර් එක ඉවත් කරගන්න. ඉවත් කරගෙන මේ කටවටේ සුද්ධ කරලා ටැංකිය හොදගන්න. ඔයා නැවත මේක හයි කරනකොට මේ රබර් වොෂර් එක අනිවාර්යෙන් දාන්න මතක තියාගන්න. මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ ලෙවල් එක තෙල් ලෙවල් එක ඉවත් කරගන්නවා. ඊට පස්සේ මේක හතර වටේම ඒ කියන්නේ මේකේ හතර පැත්තක තියෙනවා කට්ට හතරක්. ඒ කට්ට හතර හැමීට පන්නගෙන ඉවරලා මේ කොටස එළියට ගන්න තමයි අපට තියෙන්නේ. ඉතින් ඔයාලට දැන් මේ පේනවා ඉතින් මේ ෆිල්ටර් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් සම්පූර්ණයෙන්ම මේක කළු පාටට තියෙන්නේ. ඉතින් මේ ෆිල්ටර් එක ඇත්තටම රොඩු බැඳිලා සවුත්තු වෙලා තියෙන්නේ. ගොඩක්ම කළු වෙලා තියෙන්නේ. ඉතින් මේක අපි දැන් සුද්ධ කරගන්න ඕනේ. මේක සුද්ධ කරගන්න හැටි කොහොමද කියලා මම පෙන්නන්නම්. ඔයාලට දැන් පේනෝ නේද මේ කොටසේ තියෙන ජරාව. ඉතින් මේ ජරාව ඔක්කොම අපේ පෙට්‍රල් වල තියෙන දේවල් තමයි මේ එකතු වෙලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම අපි මේක සුද්ධ කරගන්න වෙනවම තමා. ඉතින් ඒත් එක්කම තව දෙයක් ඔයාලට කියන්න ඕනේ. මේ ෆිල්ටර් එක ගැලවෙන් පස්සේ මෙන්න මෙතන තියෙනවා රබර් වොෂර් එකක්. ඒ රබර් වොෂර් එක නැති කරගන්න එපා. ඉතින් මේක සුද්ධ කරන්න කලින් අනිවාර්යෙන් ඔයා මේ රබර් වොෂර් එක පැත්තකින් තියාගන්න. නැත්නම් ඔයාට ඒක නැති වුණොත් හරි කරදරයක් වෙනවා. ඉතින් මෙන්න මේ රොඩු ටික සුද්ධ කරගන්නේ කොහොමද කියලා මම පෙන්නන්නම්. ඉතින් මේ ටික අනිවාර්යෙන් සුද්ධ කරගන්න වෙනවා. මේ තාර වගේ જાතියක් තමයි බැඳිලා තියෙන්නේ. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති මේ බකට් එකට එකතු වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ ටැංකියේ ෆිල්ටර් එක ඇතුලේ තිබිච්ච රොඩු තමයි. ඉතින් ඔයාලට මේ පේන්නේ පොඩි රොඩු වගේ ඒවා මේ තාර වගේ එකතු වෙලා තියෙනවා. පෙට්‍රල් වල අපද්‍රව්‍ය වගේක් තමයි මේ එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් නේ ඔයාලගේ බයිසිකල් එකේ ෆිල්ටර් එකේ මෙහෙම එකතු වෙනවා නම් ඔයාලා මේක සුද්ධ කරන්න නැතුව දිව්වොත් කොච්චර ඩැමේජ් එකක් වෙන්න පුළුවන්ද කියලා අපේ බයිසිකලේට. ඉතින් දැන් මම මේ හදන්නේ මෙන්න මේ කොටස වෙන් කරගෙන ඉවරලා සුද්ධ කරගන්න. ඔයාලට පේන ඇති මේක ගැලවෙන් පස්සේ මෙතනත් රබර් බුෂ් එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන තාර වගේ දේවල් රැඳිලා තියෙනවා. ඉතින් ඔන්න ඔක්කොම අපි හොඳට සුද්ධ කරගන්න ඕනේ මේ ෆිල්ටර් එක සුද්ධ කරද්දි. ඒ වගේම තමයි මේකේ මේ තියෙන කළු පාට කොටස මේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා කළු පාට නිකන් ස්පොන්ජ් එකක් වගේ කොටසක්. ඉතින් ඒක තනිකරම අපද්‍රව්‍ය වලින් බැඳිලා තියෙන ෆිල්ටර් එක. ඒ තමයි ෆිල්ටර් එක. ඒ ෆිල්ටර් එකට අපද්‍රව්‍ය එකතු වෙලා තියෙන්නේ. ඒක අපි හොඳට හොදගන්න ඕනේ පෙට්‍රල් වලින් හොදගෙන සුද්ධ කරගන්න තමයි දැන් ඊගාවට තියෙන්නේ. ෆිල්ටර් එක
සම්පූර්ණම සුද්ධ කරගත්තා. ඔයාලට පේන ඇති මේ බකට් එකට එකතු වෙලා තියෙන පෙට්‍රල් වල කළු පාට කොච්චර අපද්‍රව්‍යයක් එකතු වෙලා තියෙනවද කියලා. ඔන්න ඉතින් යාළුවනේ ඔයාලට පේනව නේද? දැන් මම මේ ෆිල්ටර් එක සුපිරියටම සුද්ධ කරගෙන තියෙන්නේ. ඉතින් මේකේ තියෙන අපද්‍රව්‍ය සියලු දේවල් යන්න හොඳට සුද්ධ කරගන්න ඕනේ. මෙන්න මේ වගේ. ඉතින් මේ කෑලි හැම එකක්ම හොඳට සුද්ධ කරගත්තා. ඔයාලට දැන් පේනවා ඇති මේ ෆිල්ටර් එක සුදු වෙලා තියෙනවා. ඉතින් අර තිබිච්ච අපද්‍රව්‍ය සියලු දේම ගිහිල්ලා හොඳට මම සුද්ධ කරගෙන තියෙන්නේ. ඉතින් මේව සුද්ධ කරගත්තාම හොඳට පෙට්‍රල් වැඩ කරනවා. ඉතින් මේක ඇතුලේ තිබිච්ච තාර ගතියට තියෙන හැම දෙයක්ම යන්න මම හොඳට පෙට්‍රල් දාලා හොදගත්තා. අපිට මේක දැන් සවි කරගන්න විතරයි තියෙන්නේ. ඔන්න ඉතින් ඊගාවට කරන්න තියෙන්නේ මෙන්න මේක හරියට ෆිට් කරගන්න එක තමයි. ඉතින් මෙතෙන්දි ෆිට් කරගන්නකොට මේ රබර් වොෂර් එක හරියටම සෙට් කරගන්න ඕනේ. ඒ වගේම තමයි රබර් වොෂර් එක දාගෙන ඉවරලා මේකේ පැත්ත බලලා හරියටම ඔයාලා මේක සෙට් කරගන්න ඕනේ. නැත්තම් මේකේ කට්ට වලට සෙට් උනේ නැති වුණොත් මේක කැඩෙන්න පුළුවන්. මොකද මේක හරි ප්ලාස්ටික් නේ. ප්ලාස්ටික් කට්ට කඩලා ගියොත් එහෙම ඔයාලට අවුලක් යනවා. ඉතින් ඊගාවට මෙන්න මේ වයර් ටික ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා පොඩි ක්ලිප් එකක්. ක්ලිප් එකක් කියන්නේ පොඩි සිදුරක් තියෙනවා. එතනින් තමයි ඔයාලට මේ වයර් හනස්ස උඩට අරගන්න වෙන්නේ. ඔයාලා වයර් ටික උඩට අරගෙන ඉවරලා හරියට මෙතන සෙට් කරගන්න ඕනේ. මෙන්න මේ කළු වයර් එක එන්නේ මෙන්න මේ පැත්තට. ඒ වගේම කළු වයර් එක මෙතෙන්ට ක්ලික් කරලා රතු පාට වයර් එක සෙට් වෙන්නේ ඒකේ එහා පැත්තට. ඉතින් ඔන්න ඕක හරියටම සෙට් කරගන්න මතක තියාගන්න. මොකද නැත්තම් ඔයා එක වරද්ද ගත්තොත් තෙල් වැඩ කරන එක පොඩ්ඩක් අවුල් යන්න පුළුවන්. ඉතින් රතු පාට වයර් එකයි කළු පාට වයර් එකයි හරියට ඇඩ්ජස්ට් කරගෙන සෙට් කරගන්න. ඒ වගේම තමයි ඔයාට මේ දැන් සෙට් කරන්න හදන්නේ. මේ බයික් එකේ තෙල් ප්‍රමාණය පෙන්නන මීටරේ තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ මීටර එක හරියටම සෙට් කරගන්න හැටි තමයි දැන් ඔයාලට මේ බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතෙන්දි අනිවාර්යයෙන්ම ඒක ක්ලිප් කරගන්න හැටි මෙන්න මේ ප්ලාස්ටික් කෑලි වලින් බලාගන්න පුළුවන් වෙනවා. මොකද ඒක වැරදියට ක්ලිප් වුණොත් එහෙම කඩලා යනවා. ඒ හින්දා ඔයා මේක හරියට ක්ලිප් කරගන්න ඕනේ. මම ටයර් එකක් ගහලා තින්නේ ඒ පැත්තට තමයි ඒකේ කළු පාට වයර් එක සෙට් වෙන්නේ. ඉතින් ඒ වගේම රතු පාට වයර් එක ඒකේ අනිත් පැත්තට සෙට් කරගන්න ඕනේ. ඔයා වයර් එක ගලවනකොට අනිවාර්යෙන් මාක් එකක් දාගන්න මතක තියාගන්න. ඔන්න ඉතින් අවසාන වශයෙන් තියන්නේ මෙන්න මේ ඔයිල් ලෙවල් එක පෙන්වන. ඒ කියන්නේ අපේ තෙල් ප්‍රමාණය නැත්තම් තෙල් කොච්චර අපේ බයිසිකලේ තියෙනවද කියන ලෙවල් එක පෙන්වන කොටස සෙට් කරගන්න. ඉතින් ඒක හරි ගස්ස ගත්තයන් පස්සේ අපේ මේ ෆිල්ටර් එක සුද්ධ කරගත්ත කාර්යය අවසන් වෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක දිගටම බැලුවා නම් ඔයාලට පුළුවන් වෙනවා ඔයාගේ බයිසිකලෙත් මේ ඔයිල් ෆිල්ටර් එක තනියම සුද්ධ කරගන්න. ඉතින් එහෙනම් දැන් මට තියෙන්නේ මේක ටැංකියට සෙට් කරගන්න එක. අපි යමු එනම් මේක ටැංකියට සෙට් කරගන්නේ කොහොමද කියන එක බලන්න.